මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජයේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ වර්තමාන ආණ්ඩුවට මේ කියන කාරණාව මේ දෙකටම ඉතාමත් වැදගත් ඉතාමත් තීරණාත්මක වර්තමාන දේශපාලන තත්ත්වයේ තුල එකක් හොඳට මතක තියාගන්න ඕන. රටක පොලිසියක් තියෙන්නේ රටේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. රටේ මහ ජනතාවගේ මානව අයිතීන් රැකගන්න. එහෙම නැතුව මේ රටේ පොලිසියක් තියෙන්න ඕන රටේ මහ ජනතාවට පීඩාවටපත් කරන්නවත් මානව නීති උල්ලංඝනය කරන්නවත් නෙමෙයි. ඔක් මතක තියාගන්න පොලිස් නිලධාරීන් ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ ඔයගොල්ලෝගේ ඔරේ ධම්මචක්‍රය පොලිසිය කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. ඔය ඒක ඉංග්‍රීසියෙන් කඩලා ගත්තාම ඒක ලොකු තේරුමක් තියෙනවා. මම ඒක මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ පොලිසියට බැඳෙනකොට ඔයගොල්ලෝ තිවුරුම් දීලා ඔයගොල්ලන්ට රකින්න ඕන ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදලා දීපු වගන්ති තියෙනවා. නීත්‍යානුකූල විදියට වැඩ කරන්නේ කොහමද? අවිනීතව වැඩ කරන උන්ට දඬුවම් දෙන්න ඕනේ කොහමද? උන් අත්අඩංගුවට ගන්න ඕනේද කියලා. ඒක තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම වෙන්නේ. ඒ පොලිස් දෙපාර්තමේන්තුව එතනට තල්ලු කරන්න එතනට මඟ පෙන්වන්න තමයි මහජන ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නේ. පොලිසිය භාර ඇමතිවරයෙක් ඉන්නේ. පොලිස්පති කෙනෙක් ඉන්නේ. පැහැදිලි කියලා හිතනවා මම මේ කියපු කාරණාව මෙතෙක් දුරට. ඒක නිසා මට මේ කතා කරන්න යන්නේ මේ දරණීගල සිද්ධ වෙච්ච ඒ ප්‍රහාරය පිළිබඳව. ඒක තාමත් මිලේච්ඡ ප්‍රහාරයක්. ඒක ඒ සිද්ධ වෙච්ච දේ තාමත් මිලේච්ඡයි. වීඩියෝ සාක්ෂි තියෙනවා. ඇසෙන්දුටු සාක්ෂි තියෙනවා. ඒ වගේම පොලිසියෙන් ඒ කරපු වැඩේ ජනතාව අතරට ආවේ කොහොමද කියන එක ඒ වීඩියෝ සාක්ෂි වල ඒ වීඩියෝ වල අපට පැහැදිලි. ඒක නිසා පොලිසියට බාර දීම වැරදි. පොලිසියට බාර දෙන්න හේතුව මොකක්ද කියන එකයි වැදගත් වෙන්නේ. පොලිසියට බාර දීපුවා අත්අඩංගුවට අරන් ඔවුන්ට දඬුවම් කරන්න ඕන. ඒ වගේම පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් තව පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය දාලා ඔහුව අත්අඩංගුවට අරන් ඔහුට නඩු දාලා ඔහුව අච්චු කරන එකට අපි විරෝධයි. ඒක ප්‍රජාතන්ත්‍රවාද නෙමෙයි. ඒක මානව නිදහස උල්ලංඝනය කිරීමක්, මානව නීති කඩකිරීමක්, පොලිස් ආචාර ධර්ම කඩකිරීමක්. එකෙන්ම මම ඉන්නේ මේ පාතාලය සුද්ධ කරන්න ඕනේ. ඒකට රෙස්පෙක්ට් ඒක කරමින් යනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න හැම මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යයක්ම අත්අඩංගුවට ගන්න ඕන. ඒකත් වෙන්න ඕනේ. මේ පැත්තෙත් මං හිටගෙන ඉන්නවා. හැබැයි ඒකට තියෙන්න ඕනේ විනිවිදභාවයක්. ඒකට තියෙන්න ඕනේ ට්‍රාන්ස්පරන්සි එක. එහෙම නැතුව උඹලට ඕන විදියට දකින්න එකාට කුඩු දාලා අයිස් දාලා එහෙම නැත්නම් ගංජා දාලා එහෙම නැත්නම් කසිප්පු දාලා ඔවුන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නඩු දාලා ඔවුන් අධිකරණ ඉදිරිපත් කරන එක මිලේච්ඡයි ගෝත්‍රිකයි. ඒක ශිෂ්ට සම්පන්න රජයක, ශිෂ්ට සම්පන්න රටක, ශිෂ්ට සම්පන්න පොලිසියකින් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක නිසා බල වරදකරුවෙක් ඉන්නවා නම්, සැකකරුවෙක් ඉන්නවා නම් බඩුත් එක්ක අල්ලගනින්න. බඩුත් එක්ක අල්ලගත්තට පස්සේ ඌ තක දාලා උඹලාට පහර එල්ල කරනවා නම්, කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට පහර එල්ල කරනවා නම් උඹලාගේ අවම බලය උඹලා පාවිච්චි කරපල්ලා. ඒකට අපි එකඟයි. හැබැයි උඹලා මත්ද්‍රව්‍ය බොන්නේ නැති, මත්ද්‍රව්‍ය විකුණන්නේ නැති යම් කිසි පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය දාලා ඌ අත්අඩංගුවට ගන්න හදනවා නම් එතකොට උඹට ප්‍රහාරයක් එල්ල වෙන එක සාධාරණයි. ඒක නිසා ඒ වගේ තුච්ච වැඩ කරලා මේ පොලිස් දෙපාර්තමේන්තුව තවදුරටත් අපහසුතාවයට පත් කරන්න එපා. ජනතාව පිළු කෙලින් මේ පොලිස් දෙපාර්තමේන්තුව දිහා බලාගෙන ඉන්නේ අවුරුදු 77 වසරක් තිස්සේ. අපි මේ ආණ්ඩුවක් ගෙනාවේ අවුරුදු 77කට පස්සේ මාලිමාවේ ආණ්ඩුවක් ගෙනාවේ ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපති සහෝදරයව පත් කරගත්ත ජනාධිපති ලෙස. මේ වගේ විවරම් දකින්න නෙමෙයි මේ රටේ. පොලිසිය හොඳයි එක පැත්තකින්, පොලිසිය නරකයි ගොඩක් පැත්තකින්. හොඳයි එක පැත්තකින් මොකද ඇති හැටි එකාට එක හන්දකින් බෙදන්නත්, නැති බැරි එකාට වෙන හන්දකින් බෙදන්නත් පොලිසිය ක්‍රියාත්මකයි මේ රටේ තාමත්. ඒක නිසා අපි ඒකට සූදානම් නැහැ. මේ රටේ ජනතාව සූදානම් නැහැ. අවංකවම පොලිස් දෙපාර්තමේන්තුව තුල මේ රටේ ජනතාවට ඇත්තේ අපුල දනවන සිදුවීම්. ඒවා අපේ ස්පෙනා පිටම සිද්ධ වෙනවා. දරණීගල සිද්ධ වුණෙත් ඒකයි. ඒ නිසා ඒවා හොදන්න එපා. ඒ අත්අඩංගුවට ගත්ත තරුණයන්ට සාධාරණ කරපල්ලා, උන්ට නඩු දාපල්ලා, උන් අධිකරණ ඉදිරිපත් කරපල්ලා. ඒක ඇත්ත. හැබැයි අර ඒ අසාධාරණ විදියට මත්ද්‍රව්‍ය දාලා අත්අඩංගුවට ගන්න ගිහපු ඒ නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක තමයි එතන තමයි අපි හිටගන්නේ. බලට අර මං පැහැදිලිවම කිව්වා වගේ අත්අඩංගුවට ගන්න යනකොට මත්ද්‍රව්‍ය ජාලාම් කරුවෙක් මත්ද්‍රව්‍යත් එක්ක අත්අඩංගුවට ගනින්නලා. ඒ ගන්න යනකොට උඹලට ඔවුන් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා නම් ඔව් වලේ පාවිච්චි කරපල්ලා එච්චරයි. එතනින් එහාට උඹලට මිනිස්සුත් එක්ක ගැටෙන්න බෑ. එහෙම ගැටෙනවා නම් ඔහු ත්‍රස්තවාදියෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. අනේ පැත්තෙන් ඵලයල්ලා. ඒ පැත්තෙන් මේ රටේ නීතිය ස්ථාපිත කරපල්ලා.
ඒ නිසා මං පරණ දේවල් ඇතලා අරගෙන මෙතන දිගාරින්න අමාරන්න යන්නේ නැහැ. තේරුණායි පොලිස් දෙපාර්තමේන්තුව ගැන අපිට බබා හුකුම් අවශ්‍ය නැහැ. අපි දන්නවා පොලිසිය මොකද්ද කරේ, ඉතිහාසයේ වර්තමානයේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒ ඉතිහාසයේ පුරාට සිද්ධ වෙච්ච දේවල් වර්තමාන ආණ්ඩුව තුළ ජනතා ආණ්ඩුවක් තුළ සිද්ධ වෙන්න බෑ. මේ විගරම නවත්තපල්ලා. උඹලා විනය ගරුක වෙලා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉස්සෙල්ලා මේ වගේම ආණ්ඩුවේ ඉන්න පොලිසිය බාර ඇමති මහජන ආරක්ෂක බාර ඇමති වගේම පොලිස්පති මේවා ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා මේවට දැඩි නීති ක්‍රියාත්මක කර යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති තියෙනවා. පාර්ලිමේන්තුවෙන් හදපු සම්මත කරපු නීති තියෙනවා. අන්නේ නීති රාමුව තුල වැඩ කරලා මේ රටේ මේ නීතිය හරියට බලාත්මක කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම, මගේ ඉල්ලීම. මේ රටේ ජනතාව 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඒකට. නැතුව බලට ඕන එකාට අත්අඩංගුවට අරගෙන ඕන විදිහට මත්ද්‍රව්‍ය දාලා අත්අඩංගුවට අරගෙන මේ රටේ මිනිස්සුන් එක්ක ගැටණයක් ඇති කරන්න නෙමෙයි. රට සාමකාමී වෙන්න පොලිසිය ඉස්සෙල්ලාම සාමකාමී වෙන්න ඕන. පොලිසිය සාමකාමී නම්, පොලිසිය විනීතිගරුක නම්, පොලිසිය විනයගරුක නම් රට විනයගරුකව හදාගන්න පුළුවන් හැකි ඉක්මනින්. පුරවැසියෝ නීතියට බය වෙනවා. ඒක නිසා අවසානයෙන් කියන්න දෙන්නේ මේ දේ නැවත සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා. අපි අවදියෙන් ඉන්නවා. අපි බලාගෙන ඉන්නවා මේ පොලිස් දෙපාර්තමේන්තුව මොකද්ද කරන්න කියලා. මේ රටේ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියලා. කලින් කිව්වා වගේ මේක මේ සිද්ධ වෙන්නේ විගණන්. මේක නතර කරපල්ලා. පොලිසිය බාර ඇමති සුද්ධ කරන්න එපා. මේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳ ගනින්න. පොලිසිය පැත්තේ නෙමෙයි. තමන්ගේ ඇමති පැත්තේ නෙමෙයි. තමන්ගේ මන්ත්‍රීක පැත්තේ නෙමෙයි. හැමදේම සාධාරණීය ලෙස හොයන්න ඕන. හොයලා ඕන එකට පිළිතුරු දෙන්න. නිකන් සිදුවීමක් සිදු වුණයි වෙච්ච ගමන් මාධ්‍යයට ඇවිල්ලා අපබ්‍රංශ බහු වචන එක කතා කියලා ජනතාව අතර විහිළුවටපත් වෙන්න එපා. මේවා හරියට ඉන්වෙස්ටිගේට් කරන්න. මේක සිද්ධ වෙච්ච තැනදී වීඩියෝ ක්ලිප් තියෙනවා. ඒවා හරහා මේවට නීතිය ක්‍රියාත්මක කරන්න. මේවා හරියට පරීක්ෂණය කරලා මේ රටේ නීතිය වල් වැදිලා තියෙන නීතිය එක තැනකට ගෙනල්ලා වල් කන්ට්‍රි වල් ලෝ කියන එක වන් කන්ට්‍රි වන් ලෝ කියන තත්ත්වයට ගේන්න කියන එක තමයි අපේ පැතුම, අපේ බලකිරීම. අන්න ඒක තේරුම් ගනිලා. එතන පොලිසිය ප්ලීස්, පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් කරුණා කරලා ඔයගොල්ලෝගේ විනය හදා ගන්න. විනය හදාගල ඔයගොල්ලෝ විනය හරියට නීති රාමුව තුළ මහ ජනතාව අතරට අරගෙන යන්න. අදට එච්චරයි. ජය වේවා. රටට ජය වේවා.